අර පැත්ත මාර ලස්සනයි ඉන්න මම ඔයගලන්ටත් පෙන්නන්න. අවසන් කැමැත්ත ලියලා තියලා යන්න. ඔන්න එන්න උදා එන්න. ටිකක් වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි ගොඩාක් මැදට ඇවිල්ලා ඉන්නේ දැන්. පුදුම ලස්සන තැනක්. මම හිතන්නේ ඔයාලා මැරෙන්න කලින් ලංකාවේ එන්න ඕන සුපිරිම ප්ලේස් එකක් මෙතන. ස්පෙෂල් දවසක්. කියුට් ෆේස්. වැඩි තියෙන්නේ. Hi guys, welcome back to our YouTube channel. අද නම් ස්පෙෂල් දවසක්. මොකද අද අපි දෙන්නගේ ඇනිවර්සරි. ඉතින් කාලයකට පස්සේ අපි සෑහෙන දවසකට පස්සේ තමයි vlog එකක් ගෙනල්ලා තියෙන්නේ ඔයගලන්ට. ඉතින් ගේන්න බැරි වුණ එකම හේතුව මෙයා හින්දා. හැමදාම මෙයා හින්දා තමයි. මෙයාගේ වැඩ හින්දා අදත් බොහොම අමාරුවෙන් තමයි දාගත්තේ. හැබැයි මේක නම් මෙයාගේ සර්ප්‍රයිස් එකක්. සර්ප්‍රයිස් තමයි මේක සර්ප්‍රයිස් එකක්. අද උදේම මෙයා මාව සර්ප්‍රයිස් කරා. මට යනවා කියලා කිව්වා. ලෑස් වෙන්න මෙහෙමයි ට්‍රිප් එකක් යන්න දාගෙන තියෙන්නේ. ලෑස් වෙන්න අද ලෑස් කරන්න ඔක්කොම විස්තර ටික කිව්වා. ඉතින් මම ලෑස් වෙනා මම දන්නේ නැහැ කොහෙටද ආවේ කියලා. ඉතින් දැන් අපි ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. අපි එනකට හිතුවේ නෑ මෙච්චර ලස්සන තැනක් කියලා. ඇත්තටම පුදුම ලස්සනයි. අපි ගියපු තැන් වලින් මම හිතන්නේ අපිට මෙච්චර ලස්සන දෙයක් හම්බුන්නේ නෑනේ. ඒ කියන්නේ මෙතන තියෙන view එක ගැන කියන්නේ. view එක ගැන කියන්නේ පුදුම ලස්සනයි හම්බෙන්නම. තේනවද ඔයගලන්ට? පුදුම ලස්සනයි. මෙහාට හැරෙවනම් හරි. අර ඈතට යනකම්ම තියෙනවා මේ හරි විස්තරي අපි තාම දන්නේ නැහැ. අපි එතනට ආව විතරයි. මේක කොහොමද මේ තැන කොහොමද ඒ හැමදේම අපි දැන් ඔයාලත් එක්ක වීඩියෝ එක ඉස්සරහට ෂෙයා කරගන්න තමයි ඉන්නේ. ඉතින් මේක විලා එකක්. ඒකින්ද අම්මි අප්පච්චි දෙන්නම ඇවිල්ලා ඉන්නවා. මමත් ඇවිල්ලා ඉන්නවා. මෙයාත් ඇවිල්ලා ඉන්නවා. හේතුව තමයි දැන් අපි දෙන්නගේ ඇනිවර්සරි විතරක් නෙමෙයි. අපේ අම්මිගේ අප්පච්චිගේත් ඇනිවර්සරි තියෙනවා. හැබැයි අද නෙමෙයි. එයාලගේ තව දවස් දෙක තුනකින් තියෙන. ඉතින් අපි හිතුවා අපි ඔක්කොමලම එකට යන්න ඕනි කියලා එකපාර සෙලිබ්‍රේට් කරන්න. ඉතින් අපි බලමු එහෙනම් මේ සැරේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් ඔන්න මේ පාර අපේ වැකේෂන් එකට අපි හිතුවා නුවර පැත්තට ගියොත් හොඳයි කියලා. ඉතින් ඔන්න ඔයාලට හරියටම තැන කිව්වොත් මේ පාර අපි ඇවිල්ලා ඉන්නේ දිගනට. ඔයාලට දැන් වීඩියෝ එක දිගටම බලනකොට තේරෙයි මේ ප්ලේස් එක කොච්චර ලස්සනද කියලා. ඔයාලත් ඉතින් ආසයිනේ මේ තැන මොකද්ද කියලා දැනගන්න. ඉතින් මේ තමයි විලා වික්ටෝරියා එජ්. හැමදාම ඉතින් හොටෙල්ස් වලට යන හින්දා අපි ඔක්කොටම හිතුණා ටිකක් නිදහසේ ඉන්න පුළුවන් තැනකට යන්න ඕනි කියලා. ඉතින් මේ හින්දාම තමයි ඉතින් ඔන්න අපි මේ ප්ලේස් එක තෝරගත්තේ. අපි ඉතින් මෙතනට ආව ගමන්ම හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට අපිව වෙල්කම් කරා. ඉතින් ඔන්න ඔයාලා මේ ප්ලේස් එකට එනවා නම් මෙතන එක එක පැකේජස් තියෙනවා. ඉතින් අපි ගත්ත වගේ ඔයාලා මේ මුළු විලා එකම ගන්නවා නම් වීක් ඩේස් වලට 45000ක් වගේ තමයි වෙන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලන් වීකෙන්ඩ් එකේ එනවා නම් 50000කට වගේ ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට කපල් ඩේ අවුට් පැකේජස් ගන්නත් පුළුවන්. එහෙම ගන්නවා නම් ඔයගොල්ලන්ට 12000කට වගේ ඩේ අවුට් පැකේජ් එක ගන්නත් පුළුවන්. ඔයාලා ගන්න කපල් ඩේ අවුට් පැකේජ් එකට වෙල්කම් ඩ්‍රින්ක් එක, ලන්ච් එක, පූල් ඇක්සස්, එතකොට ඊවිනිං ටී එක, කේක් පීස් එකක්. එතකොට හොඳම දේ තමයි ඔයගලන්ට ඩිලක්ස් රූම් එකකුත් හම්බ වෙනවා. ඉතින් මේ විලා එක හරිම ස්පේෂස්. සාමාන්‍යයෙන් 15 දෙනෙකුට වගේ ඉන්න පුළුවන් විදිහට තමයි මේ විලා එක හදලා තියෙන්නේ. ගොඩක් කැමති හොඳ ප්‍රයිවසි එකක් තියෙන නිදහසේ ඉන්න පුළුවන් තැනකට ඉතින් ඔන්න ඔයාලට highly recommend කරන්න පුළුවන් මේ විලා එක. ඉතින් meal plan එක ගැන කිව්වොත් ඔයගලන්ට මෙතනින් කෑම ගන්නත් පුළුවන්. මෙතන වෙනම chef කෙනෙක් ඉන්නවා. එයාට කියලා කෑම හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන වෙනම කිචන් එකක් තියෙන හින්දා ඔයාලට හදා ගන්න ඕන කෑම වඩු ගෙනල්ලා ඔයාලට ඕන කෑමක් මෙතනින් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට තව මොන හරි ඩීටේල්ස් දැනගන්න තියෙනවා නම් අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන contact numbers වලට කතා කරලා ඒ දේවල් දැනගන්න පුළුවන්. අපි කිව්වා හරියට ඉතින් ඔයාලත් දැන් දැක්කම අපි ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා. ඉතින් දැන් අපිට ආව ගමන්ම අපේ වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. ඉතින් මේ අපි දැන් ඔයාලට කිව්වනේ අපි ආවේ ඇනිවර්සරි එකට කියලා අපේ අම්මිගේ අප්පච්චිගේ. අපි දෙන්නගේ නම් 6 වෙනි එක. 6 වෙනි එක අවුරුදු 6යි. අප්පච්චිගේ අම්මිගේ ගාන හදන්න කීයද? ගාන ටිකක් දුරයි නේද? අවුරුදු 30 ගානක්. හරියට මතක නෑ. 86 ඉඳලා දැන් ගාන හදාගන්න ඕගොල්ලෝ. ඉතින් මේ අපි නම් පොඩි කාලයක් අම්මිය අප්පච්චි නම් ලොකු කාලයක්. අපේ රූම්ස් තාම දැක්කේ නෑ.
තාම මේ මෙතන ඉන්නේ මෙතනින් යන්න හිතෙන්නේ නැහැ. මාර ලස්සනයිනේ. අපි ඔයාලට පෙන්නන්නම් හවසට පූල් එකට ගිහලා පෙන්නන්නම් පූල් එක පාල්ලා හැදින්නේ මේ කියනවද දන්නේ. ඉතින් මම නම් හිතන්නේ මේ ෆැමිලි එකට වගේ එහෙම නැත්නම් යාළුවෝ සෙට් එකකට හැම එන්න නම් සුපිරියටම සෙට් වෙනවා මේ තැනනේ. හරිම නිදහස් මේ අර වතුර සද්දේ හුලන් සද්දේ කුරුල්ලොන්ගේ සද්දේ ඒවා තමයි තියෙන්නේ. අර නිදහසේ ඉන්න කට්ටිය හොයනවනේ. කොච්චර දුර උනත් කමන්නේ කොහේ උනත් කමන්නේ අර නිදහස වෙන අය ඉන්නවනේ. ඒ වගේ අර නම් සුපිරියටම සෙට් වෙන සුපිරිම ප්ලේස් එකක් මම නම් කියන්නේ. අපි දැන් තව වැඩි කතා ඕනේ නැහැ. දැන් අපි දැන් රූම් එකට. ඊට පස්සේ ලන්ච් එකට යමු නේද? Guru buta. Ini balan main. Ko? Hai Ken. Hi Ken. Hai. Say hi. Angry face. Cute face. Angry face. Cute face. Hi. Say hi. Hi everyone. Hi everyone. Say hi. අපි රූම් එක බලලා දැන් ආව ලන්ච් එක ගන්න. මොකද අපි ඔයාලට කිව්වනේ ලන්ච් එකකින් චෙක් ඉන් උනේ කියලා. ඉතින් ලන්ච් එකට අපි මෙයාලට කියලා හදාගත්තා රයිස් ඇන් කරි. පෙන්නලින්ද මොනවද කියලා. මුලින්ම තියෙනවා සුදු බාත්. ඊට පස්සේ චිකන් කරි එකක් තියෙනවා. පස්සේ ගෝටුකොළ සම්බෝලයක් තියෙනවා. ඊට පස්සේ බෝන්චි, බීට්රූට්, පරිප්පු. ඊට පස්සේ පපඩම් තියෙනවා. ඉතින් මේ සෙට් එක තමයි පාර පිටිපස්සේ වෙනවද මේකක් තියෙනවා. ගන්න එකක් තියෙනවා. කමන්න නැද වෙන්නේ ඒක. වෙඩි තියන්න පුළුවන් වල. ඉතින් මේ ඔයාලත් දැන් මේ ප්ලේස් එකට එනවනම් අපි වගේ මේ විදිහට ඒගොල්ලන්ට කියලා ලන්ච් එක රෙඩි කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන වෙනම කිචන් එක තියෙනවා. දැන් ඔයගොල්ලන් දැකලානේ තියෙන්නේ. ඉතින් ඔයාලට බඩු ගෙනල්ලා ඔයාලට මොනක් කෑම හදාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට මෙතන වෙනම චෙෆ් කෙනෙක් ඉන්නවා. එයාට බඩු ටික දීලා ඔයාලට ඕන කැමති කෑම හදාගන්නත් පුළුවන්. කම් බඩගින්න. කාලිමුනේ. නම් සර්ව් කරගත්තා. දැන් රස බලන්න තියෙන්නේ. උණු පිටින් තියෙන්නේ සුවඳක් එනවාටත් එනවා. සුවඳ එන්නේ කැම. මට නම් එනවා බලන්නට නම් එන්නේ නැතුව. හරි රස පාටයි. පළවෙනි කට. වව්. නියමයි. සරත් ගානට හරිම රසයි. view එකත් බල නිදහසේ කරන්න තියෙන්නේ.
එහෙනම් අපි කෑම කාලා ඊළඟට බලමු මොකද කරන්න කියලා. අපි දැන් මේ යනවා පූල් එක පැත්තට. මම පේන්නේ අම්මි අප්පච්චි අපේ චූටි පුතයි තාම රූම් එකේ යාලා රෙඩි වෙනවා. පුදුම ලස්සනක් මේ ප්ලේස් එක. ඇත්තටම මේ මෙතන මේ වෙනවද වලට මේ? අපි දැන් ඉන්නේ පල්ලෙහා කියන්නේ උඩ විලායක තියෙන්නේ. පල්ලෙහා වගේ තමයි තියෙන්නේ මේ මා පේන්නේ කො පෙන්නන්න. කියන්නේ පල්ලෙහා වගේ තමයි තියෙන්නේ කියන්නේ උඩ එනම් පල්ලෙහා වගේ තමයි තියෙන්නේ පූල් එක. ඩෝඩිය මේ. මේ පැත්ත බලන්න මේ. ඉන්න මේ පැත්ත ලස්සනයි නේ. මේ හරිම වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් මේ සැරේ අපිට හම්බුනේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ මෙතන මේ එක එක ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. මේ අර ගන්න එකක් එහෙම තියෙනවා මේ වැඩි තියන්න තියෙන්නේ. මෙතන ඉඳන් වැඩි තියන්න තියෙන්නේ මේ වැවේ ඉන්න කට්ටියට වැඩි තියන්න. වැව නෙවෙයි මේක. වැවක් නේ මොකද්ද? ජලාශයක් නේ වික්ටෝරියා ජලාශයයි තව මහවැලි ගඟයි ඔක්කොම මේ මෙහෙන් මේ පැත්තේ තැනකින් සෙට් වෙනවලු. හරියටම විස්තරේ දන්නේ නැහැ අපි තාම අහගන්න ඕනේ. පුදුම ලස්සනයි නේ මේ ප්ලේස් එක. පුදුම ලස්සනයි. ඇත්තටම අපි අර එළියෙන් එනකොට හිතන්න බෑ අපි එන්නේ මේ වගේ තැනකටද කියලා නේ. මේක නිකන් හෙවන් එකක් වගේ මාර දිව්‍ය ලෝකයක් වගේ නිකන් මේ හර හැංගිලා තියෙන තැනක. ඇත්තටම අපි උනත් දැනගෙන හිටියේ නෑ මෙච්චර කල්. මෙයා තමයි මේ ප්ලේස් එක හොයාගත්තේ. මෙයාගේ ඔයාලත් එන්න. දැන් දන්නවනේ ඔයාලා තැන කොහෙද කියලා. ඉතින් අනිවාර්යෙන් මෙන්න. ඒ කියන්නේ අර අපි හැමෝගෙම තියෙනවනේ යන්න ඕනේ කියලා. තැන් ටිකක් අපි ලිස්ට් කරගෙන අනිවාර්යයෙන්ම මේ ප්ලේස් එක ඔයාලගේ ලිස්ට් එකට ඇඩ් වෙන්න ඕනේ. මම හිතන්නේ ඔයාලා මැරෙන්න කලින් ලංකාවේ එන්න ඕන සුපිරිම ප්ලේස් එකක් මෙතන. නේ? එහෙනම් ඉතින් අපි දැන් බලමු මොකද කරන්න කියලා. යම් බලමු. ඉද්දාරයා. ඉතිහාවට වැදෙන බඳුරද ඔය. මෙතෙන් දෙවිලු මේ. මේ දෙවි දෙවි කලි. මෙතෙන් දෙවි. මෙතෙන් දෙවිල නෑ. හරිද? මදි තාම. ෆස්ට් ටයිම් නේ. ඔහොම ඉන්න තියන්න එපා. ඔන්න මෙයාගේ දෙවනි ප්‍රහාරය එල්ල කරා. බලමු. මෙතෙන් දෙවිල ගියේ. ඒ අදිට තියෙන ඔන්න ඔතෙන්ට. එතෙන් වදින්න නෑ එතෙන්. ඕන් ගහලා අර වෙලා අරගෙන පුළුවන් ගන්න හැටි. තවුරු ගහන්නද ගහන්නේ? ගහන්නේ. මේ ගහගොදී. දෙවනි ප්‍රහාරයත් ගැහුවා මේ ප්‍රහාරය එල්ල කරානේ. ඒක කියන්නේ ඒකත් මදි ඒකත් දුර. තාම මදි. එහෙම කියලා මං කොහොමද බැරි වුණේ. බලමු ඊළඟ. ඔයා ගහනවා. මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් මේ සැරේ නම්. මොකද මේ මෙතන තියෙන view එක පුදුම ලස්සන. අර ඈත පේනවා වික්ටෝරියා ඩෑම් එක. දැන් නම් පේන්නෙත් නෑ නේද? අර ඈත පේනවා වික්ටෝරියා ඩෑම් එක. පුදුම ලස්සන තැනක්. මට නම් මෙතනින් යන්න හිතෙන්නේ නෑ. එච්චරට ලස්සනයි. හරිම නිදහස් සුපිරි ස්පොට් එකක් නේ. අපි එනම් චුට්ටක් කළා පූල් එකේ ඉඳලා අපි යමු ඊට පස්සේ ඩිනර් කලින් අපිට ටී එකක් හම්බ වෙනවා කියලා නේ. ඔව් ටී ටයිම් එකේදී හම්බ වෙමු. ඕක නෑ බයි.
ආව තේ එකක් බොන්න. දැන් අපිට තේ එකක් හම්බුණා මේ කිරි තේ එකක්. කිරි තේ එකක් එක්ක Brownie. කෑල්ලක් හම්බෙලා තියෙනවා. අපි අපි ටී එක බීලා කැරම් ගහන්න හිතන් ඉන්නේ. දාම් අදින්නත් පුළුවන්. ඔව් දාම්නේ. ඔව් කාඩ් තියෙනවා දාම් අදින්න තියෙනවා ගොඩක් තියෙනව නේද? ඇක්ටිවිටීස් ගොඩාක් තියෙනවා. යාළුවෝ සෙට් එකක් ආවොත් මම මාර ෆන් එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඊළඟ මොකද වෙන්නේ කියලා. ඇඳුම විතරයි වෙනවා. අහන්න මේ අපි දැන් ඩිනර් එකට මේ අපිට අද තියෙන්නේ බාබකියු එතකොට සීෆුඩ් රයිස් තමයි අපි මෙයාලට කියලා හදාගන්නේ නේ. ඒ කියන්නේ ඔයාලට කැමති දෙයක් කියලා ගන්න පුළුවන් ශ්‍රී ලංකන් නම් එහෙමයි නැත්නම් චයිනීස් නම් එහෙමයි නූඩල්ස් කැමති දෙයක් ඕන දෙයක් ඕන එකක් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට කන්න කැමති ඕනම කෑමක් කියන්නේ කෑම හදනවන බඩු ටික ගෙනල්ලා දෙන්න විතරයි. මෙයාලට කියලා හදා ගන්න පුළුවන්. නැත්නම් ඉතින් ඔයාලටම කියලා හදා ගන්නත් පුළුවන්. ඔයාලටම කියන්නම ඔයාලට. ඔව්. ඉතින් බාබකියු තියෙනවා. ඉතින් ඔයාලට උනත් එක කරගන්න පුළුවන් ඇවිල්ලා. ඔව්. ඒක තියෙනවා. අලුත්ම මැෂින් එකක් තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි. අපිට රසම රස ඩිනර් එකක් තමයි ඔන්න සෙට් කරලා තියෙන්නේ. අපි ඔක්කොමලම කන්න ආසම සීෆුඩ් වලින් තමයි අද අපිට කෑම රෙඩි කරලා තියෙන්නේ. පේනවද? ලොකු ක්‍රැබ් කෙනෙකුත් ඉන්නවා. උගලන්ට පේනවද මේ ඉස්සෝ කැලි හොඳට තියෙනවා. ඉස්සෝ මාළු ඊට පස්සේ මෙතන ලොකු ක්‍රැබ් කෙනෙකුත් ඉන්නවා. ඊට පස්සේ එග් එකකුත් තියෙනවා. කියුකම්බර්, චිලි පේස්ට් මේ විදිහට තමයි ඔන්න මේ රයිස් එක තියෙන්නේ. ලස්සනට මේ ගානිෂ් කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපි ඔක්කොම එකතු වෙලා හදාගත්ත මොකද්ද? බාබකියු චිකන් එක. ඒක තියෙනවා. ඒකෙත් උඩින් ලුණු හැම දාලා තමයි අපිට සර්ව් කරලා තියෙන්නේ. ඊට පස්සේ චිලි පේස්ට් එකක් තියෙනවා. මේ වගේම තව රයිස් පෝෂන් එකකුත් ඔන්න ඔයා ළඟම තියෙනවා. තව අපිට මදි මොකක් කන්න තව තියෙනවද? ඔව්. ඇත්තටම මේ කෑම ගොඩක් තියෙනවානේ. සුවඳ එනවා. කෑම හදද්දිත් මාර සුවඳක් ආවේ. අපි දැන් කාලා බලමු මේ වගේ රහක්. මේ ආසම ක්‍රැබ් මේ ඉස්සෝ හොඳට දාලා තියෙනවා මේ. මදි නොකියන්න ඉස්සෝ තියෙනවා. මේ බලන්න. එතකොට මාළු ඊට පස්සේ දැල්ලෝ අනම්මනම් ඔක්කොම දාලා තමයි හදලා තියෙන්නේ. රස බලමු. ඉස්සෝ කෑල්ල ගොඩාමුනේ. මුලින් කාල් බලන්න දෙක. කාලා බලන්න. නැගිටත් එකකම්. පත් එකත් එක්කද? කෙල ගිලනවා. ඇත්තටම මේ කියන්න වචන නෑ. පුදුම රසක් මේ බලන්න මිස්සු හොඳට දාලා දෙනවා. ඒ ඔක්කොමත් එක්ක හැපෙද්දි මාරම රසක් තියෙන. අනිත් එක උණු පිටින් තියෙනවා. නියමයි. දැන් මේ අපි බාබකියු කරපු චිකන් එකනොත් රස බලන්න යන්නේ. සුවඳයි. කාලා බලමු. පේනන්නද ඔයාලට? අඟට ගලලා. නියමයි ඒක. ලුණු කැලකුත් එක්කම තමයි. හරිම රසයි. මෙයාලගේ කෑම නම් මට highly recommend කරන්න පුළුවන්. ඇත්තටම පුදුම රසයිනේ. අපි ඔක්කොමලා එකට වාඩි වෙලා
මේ කෑම වල රස බලන් දෙන්නේ කන්න තින්නේ. මම රස බලමු. එන්නේ නම් කම් අපි. හලෝ. Hi. Good morning. අපි අද ටිකක් කලින් නැගිට්ටා. කලින් කියන්නේ අපි නැගිට්ටේ හරියටම කිව්ව. මම නැගිට්ටේ 5ට. මම නැගිට්ටේ 5:00ට. මොකද එච්චර දෙන්න නැගිට්ටේ මේ හේතුව මෙතන ලස්සනට අපිට සන්රයිස් එක බලන්න පුළුවන්. මේ බලන්න. දෙන්නයි. අපි ඔය කපල් එකක්. ඉතින් මේ ඒකේ වෙනම වීඩියෝ එකක් අපි ඔයගලන්ට සයිඩ් එකෙන් අනිවාර්යෙන්ම දාන්නම්. දැන් අපිත් බලාගෙන ඉන්නවා සන්රයිස් එක වෙනකම් මෙතෙන්ට එනවා. සන්රයිස් එක වෙනකම් බලාගෙන ඉන්නේ. මේ අර ඈත පේන වික්ටෝරියා ඩෑම් එකත්. අනිත් පැත්තට වෙනවද? හරිම ලස්සන තැනක්. ඔයාලටත් ඇහෙනවා ඇති කුරුල්ලොන්ගේ සද්ද ඇහෙනවා නේද? හරිම නිදහස් තැනක්. අනේ ප්ලීස් එන්න මේ මෙතනට නේද? මම අපි ගත්තා වගේ ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න. එන්න කියන්නේ ෆෝන් එකෙන් බලනට වැඩිය මෙතනට එන්න ඕනේ එක්ස්පීරියන්ස් එක ගන්න. මොකද මේ හිතන්න අමාරුයි මේ වගේ තැනක් තියෙනවද කියලා නේ. පුදුම ලස්සනයි අනිවාර්යෙන් එන්න. අර පැත්ත මේ ඔයාලා පේනවා ඇති මේ අපි දැන් උඩ ඉන්නේ. මෙතන පල්ලේ පූල් එක තියෙනවා පල්ලෙහා. මේකේ හැම රූම් එකකටම බැල්කනි එක තියෙනවා. පල්ලෙහා රූම් එකක් තියෙනවා. ඒක අපි අද පෙන්නුවේ රූම් එකනේ. ඔව් අපි ඔයාලට ඊක පෙන්වන්න බැරුණා. අපි ඒක වෙනම පෙන්වන්නම් ඔයාලට අද. ඒකටත් වෙනම බැල්කනි එක තියෙනවා. මේ අපේ උඩ තියෙන රූම්ස් දෙකේ බැල්කනි තියෙනවා. ඉතින් අපි උඩ ඉන්නේ. මෙතන ඉඳන් බලද්දි මෙහෙම view එකක් තමයි තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි. දැන් මේක පටන් ගත්ත වෙලාවෙ ඉඳලා කියනවනේ මේ මාරම ලස්සනයි. මේක කරන ලස්සනයි කියලා. ඒක ඔයගලන් හිතා ගන්න පුළුවන් ඇත්තට මේ වෙන කොච්චර ලස්සනද කියලා. දැන් ඔයාලා වීඩියෝ එකේ බලනකොට ඔයාලට තේරෙන්න ඕනේ කොච්චර ලස්සනද කියලා. මේ එක්ස්පීරියන්ස් එක හරියටම ඔයගලන්ට ගන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම මෙතනට එන්න ඕනේ. දැන් කට්ටිය මාව බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා. ඉතින් ඔන්න මේ තමයි අද අපිට බ්‍රෙක්ෆාස්ට් එකට තියෙන කෑම ටික කියන්න බෑ. කෑම ගොඩ. මොකද කෑම සෙට් එකක්ම තියෙනවා. මං මෙහෙමම පෙන්නගෙන යන්නද මොනවද තියෙන්නේ කියලා. ඉතින් මං ඔයාලට මගේ ළඟම තියෙන ප්ලේට් එකෙන් පටන් ගන්නම්. මෙතන අපිට ෆෘට්ස් වලින් තියෙනවා පයිනැපල්. ඊට පස්සේ පෝල් සම්බෝල තියෙනවා. ඊට පස්සේ පාන් තියෙනවා. ඊට පස්සේ පාටින් ඉන්දියාප්ප තියෙනවා. එතකොට බිත්තර හොදි එකක් තියෙනවා. වෙනස් විදිහේ ෂේප් එකකට තියෙන ඔන්න කිරිබත්. ඊට පස්සේ කෙසෙල් පැපෝල් තියෙනවා.
පරිප්පු කරි එකක් තියෙනවා. ඊට පස්සේ කට සම්බෝලයක් තියෙනවා. හැමෝටම බොන්න අපිට ෆ්‍රෙෂ් ජූස් 4ක් හම්බෙලා තියෙනවා. මේවා මැංගෝ ජූස්. ඉතින් මේ පොල් සම්බෝලක එහෙම සුවඳ එනවා. දැන් අපි මේ ටික කාලා මෙයාලගේ කෑම වල රස බලමු. මෙතන තියෙන හැම එකෙම දාගත්ත පාන් විතරයි දාගත්තේ නැත්තේනේ. ඔයාලට කියන්න ඕනේ මේ ස්පෙෂල් දෙයක් මේ පේනවද? ඔයාලට මේ කලර්ෆුල් විදිහට තියෙන්නේ මේ ඉන්දියාප්ප හදලා තියෙන්නේ කැරට්, බීට්‍රූට්, එතකොට නිල් කටරොළු, ඊට පස්සේ රතු ඉන්දියාප්ප, සුදු ඉන්දියාප්ප මේ විදිහට තමයි මේ ටික හදලා තියෙන්නේ. ඊට පස්සේ මං විතර කරි එකක් දාගත්තා, පරිප්පු එකකිනුත් දාගත්තා, කට සම්බෝල, පොල් සම්බෝල මැද තියෙනවා. කිරිබත් එක. දැන් අපි මේ ටික ඔක්කොම අනලා එකට කාලා බලමු රස. අපේ පළවෙනි කට කාලා බලමු. කිරිබත් එකේ කිරි රස හොඳට තියෙනවා. අනිත් එක මේ කට සම්බෝලේ ගොඩාක් සැර නැහැ, ගානට සැර. මේ අලගේ කෑම ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පුදුම රසක් තියෙන්නේ. හරිම රසයි. ඒල්සේ අපච්චි චූටි පුතා කො එන්නේ චූටි පැටිය හා පැටිය flying kiss ලොකු අයියා කෙනෙක්ද හා පැටිය angry face angry face angry face cute face angry face ඉතින් ඔබලා හිතන්නකො මෙච්චර ලස්සන view එකක් බල මේ වගේ රසම රස කෑම ටිකක් කන්න හම්බුනොත් කොහොමද? ඔයාලට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න නම් ඔන්න මේ ප්ලේස් එකට එන්නම වෙනවා. අපි කන අතරතුරේ මේ කලින් නම් හිටියේ මේගොල්ලන් මැද දැන් මේ හරියටම ඇවිල්ලා ඔරුවක් යනවා සී ප්ලේන්ස් උත් යනවලු මේකේ. ඔරුව දැක්කද ඔයා? ඔරුව දැක්කද? කෑම කකා හිටියේ ටක් ගාලා ආවා. අපි දැන් හැමෝම කාලා ඉවර වෙලා ටිකක් වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. පොඩි වැඩක් තියෙනවා කරන්න පුළුවන් වේද කියලා තාම ෂුවර් නෑ. අනිවාර්යෙන් ඒ දේ කරන්න පුළුවන් වුණොත් ඔයාලටත් මේ වීඩියෝ එකකින් අපි පෙන්නන්නම්. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. බලමු ඊළඟට අපි මොකද කරන්න කියලා. මට ගමන්නේ අත නයි සරි. මේ අපි දැන් පල්ලෙහාට යන්න හදන්නේ. ඔයාලට දැන් කියවනේ කෑම කාලා අපි අලුත් වැඩක් කරන්න යනවා කියලා. දැන් අර පිටිපස්ස දකින්නකොට අරව දකින්නකොට ඔයගලන්ට හිතන්න පුළුවන් වෙයි මොකද්ද කියන්නේ කියලා නේ. අපි මෙතන ඔරුවක් තියෙනවා. ඒකේ බැහැලා ඔරුවේ නැගලා මේ අපි යන්න හදන්නේ ජලාශය මැදට. අපි එනම් ගිහිල්ලා බලමු ඒ එක්ස්පීරියන්ස් එක කොහොම වෙයිද කියලා. බබාට නම් යන්න බෑ යා චූටිනේ. මායි මෙයයි විතරයි යන්නේ. අපච්චිත් යයිද දන්නේ බලමු. ඔන්න ඔයාලට තවත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. බලමු ගිහිල්ලා. අපි දැන් පල්ලෙහාටම ආවා. තව චුට්ටක් යන්න ඕනේ. යන්න අමාරුයි. ඒ හින්දා පල්ලෙහාට බහැලම ඔයගලන්ට පෙන්නන්න. අවසන් කැමති ලියලා යන්න. හරි අපි ගිහිල්ලා බලමු පල්ලෙහාට. කො බලන්න. මේක ලේසි මැදින් අල්ලලා කරකන් තියන්නේ. යමු නේද? යමුද? බලමු. අප්පච්චිත් එනවා අපිත් එක්ක. අර යා තාම එනවා අනිත් බෝට්ටේ බයෙන්.
හොටෙල් එක බලන්න ලස්සන. ඇදට ගිහින් හොටල් එක පේනවා මෙතනට ඔයාලට මේ. මෙතනට આવත් හොටල් එක බලා ගන්න පුළුවන්. ලස්සනයි මෙතන මාරම ලස්සනයි මේ. අනිවාර්යෙන් ඔයාලත් આવොත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න. අබල් ගන්න. අන්නයි. එන්න මේකවර ගහන්න. ආහාරය රේඩි හරි. ඉස්සරහින් යන්න. අන්න ඔහොමෙන් ඊටපස්සෙන් එන්න. මීට හදි බය බය මෙන්න වෙන්න බා. අපි යනවා දැන් මැද්දට යනවා. මෙන්න හොටල් එක. මේ තමයි හොටල් එක. ආරම ලස්සනයි. මේ අපි යනවාමයිනේ. හොටෙල් ෆස්ට් ටයිම් යන්නේ. අර තියෙන හොටල් එක. ඔයාලා පේනවා ඉතින් හොටල් එක මේ. ඔව්. ඉතින් මේ තමයි හොටල් එක. මෙහෙම කරොත් ලං කළා සුප් කළා බලන්න. මෙහෙම බලද්දි හොටල් එක ලොකුවට පේනවනේ. හොටල් එක කියන විලා එක. හොටල් එක කියන විලා එක. ආන් අරයා ගියාරේට ඈතට ගිහිල්ලා බය වෙලා ඉන්නේ. අපි ගොඩාක් මැදට ඇවිල්ලා ඉන්නේ දැන්. ඔයාලා පේනවා ඇති. ඔව්. පොඩ්ඩක් ඉස්සර කරන්න මෙයයි හොටෙල් එකයි ඔක්කොම වැටෙන්නේ. ඔව්. මෙයා චුට්ටක් ඉස්සර කරන්නකො. මීඩියක් පොඩි මීඩියක්. මෙතන ඉඳන් බලද්දි ඔයාලා හොටල් එක පේනවාද මේ? ඔයා. හොටල් එක මේ ඔය පේනවා. ටිකක් අමාරු වීඩියෝ කරන්න. පෙතලස්. එතන මොකද්ද කන්දද තියෙන්නේ? මෙතන ඉවරයි නේ. එතන හොටල් එකේ. යනවා අපෝ. ලෙකට යන්න යන්න. Hey! පොඩ දිරි තියෙනවා. මගේ අතට ගත්ත ෆෝන් එක මෙන්න ඉන්න. මෙයාත් එක්ක තමයි ආවේ. මෙයාලගේ ඉන්නවා තව එක්කෙනෙක්. සෑහෙන දුරක් ගියා මේ අර පැත්ත මාර ලස්සනයි ඉන්න මම ඕගලන්ටත් පෙන්නන්න. ඕගලන්ට පේනවද? ඔව්. ඔව් අර ඈත පේනවා ඩෑම් එක. ඕගලන්ට පේනවද දන්නේ මෙන්න මෙතන තියෙන්නේ. හරිම ලස්සනයි. මං හිතන්නේ අපි මේ තැනට ආව එක ඇත්තටම හොඳයිනේ. අලුත් එක්ස්පීරියන්ස් එකක්. පුදුම ලස්සනයි. ඕගලන්ටත් පේනවද? අපි මැද්දටම ගියා. ඔය විස්තර කිව්වනේ. හොටල් එක පෙන්නන්නකො. මේ තියෙන අපි නතරුණ විලා එක. හරිම ලස්සනයි. මෙතනට ආවම නම් පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඔයාලත් අනිවාර්යයෙන්ම මේ ප්ලේස් එකට එන්න මේ වගේ සුපිරි එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඔයාලටත් අපි ගත්තා වගේ. එහෙනම් අපි දැන් ගොඩට යමු නේ. ෆොටෝ එක. මම අපි ආපහු යනවා. පිලා එකට ආපහු. ඉන්න අපේ චූටි පැටිය. චූටි පැටිය එක්කන් ගියේ නෑ. කො? චූටි පැටිය. චූටි පුතා. චූටි පුතා. අනිත් එකටත් ගේන්න. අපි දැන් එහෙම්ම මාව පූල් එකට චේන්ජ් කරගෙන එම. දැන් පූල් එක පැත්තට මේ ගාඩන් එකෙන් පෙන්වන්නේ නැහැ අපි. අපි පූල් එකට ගිහිල්ලා එන්නමු නේද? දැන් මෙහෙම පෙන්නවා. හොඳනේ. සෙරප්පු නැති පිච්චෙන කකුල. මේ පැත්තට දැන් වෙන්න මේ ටික. මේ පැත්ත වෙනුව මේ ගාඩන් එක වගේ තියෙනවනේ. අතන අපි හරි මේ අතන අර තියෙන අර සෙල්ලම් කරේ. එන්න මෙතන තියෙන්නේ. ෆුල් පිච්චෙනවා. ස්ලිපර්ස් එක මේ රූම් එකේ. හරිම ලස්සනයි. උලංග අවුවයි හැබැයි. අවුව සරයි. අප්පච්චි නම් බෑලා ඉන්නේ.
අපි ඔයාලට කියවනේ මේකේ මේ rooms 3ක් තියෙනවා කියලා. ඔයාලට අපි rooms 2යි දැනට පෙන්නලා තියෙන්නේ. ඉතින් අපි හිතුවා යන්න කලින් ඔයාලට අනිත් room එකත් පෙන්නලාම යනවා කියලා. මේ room එකේ ගහලා තියෙන්නේ lotus කියලා. යන්න ඇතුළට ගිහින් බලමු. wow. ඒකත් උඩ rooms වගේම තමයි හරිම ලස්සනයි. මේ room එක අපේ අම්මිලා හිටපු room එකට වැඩිය ලොකුයි නේද? අපි හිටපු room එක වගේ ලොකුයි නේ මේක. ඒ කියන්නේ rooms මේ මාර මේ Spacious නේද? ලොකුයි නේද ගොඩක්. මේ විදිහට මෙතන අපිට balcony එක තියෙනවා. අපිට මෙතනින් උනත් යන්න පුළුවන්. මෙතනින් ඇරලා මෙතනින් ගියත් අර මේ යාට එහා පැත්තේ විදියම තමයි නේද? ආ room එකේ view එකම තමයි තියෙන්නේ. එහා පැත්තේ නෙමෙයි උඩ උඩ. ඔව් sorry. ඉතින් මම මෙතනට ආවම මේ විදිහට තමයි තියෙන්නේ. යම් bathroom එක බලන්න. අර පැත්තේ තියෙනවා balcony එකක්. ඔව් ඒ පැත්තේ balcony එකක් තියෙනවා. මේ පැත්තේ balcony එක තියෙනවා. මේ පැත්තෙන් යන්නත් පුළුවන්. මේ පැත්තෙන් මේ වගේ balcony එකක් තියෙනවා. ඔන්න පුතු දාලා තියෙනවා. කොහෙන් ගියත් ඔයාලට මේක පේනවා. නේද? ඒ කියන්නේ මේ view එක ඔව් rooms ඔක්කොම හදලා තියෙන්නේ අර ලස්සන view එකත් එක්කනේ. ඕනම room එකක් ගන්න පුළුවන්. ඔයාලට කැමති view එකක් පේන විදිහට. දැන් අපේ උඩට ගියාම පේන විදිහ චුට්ටක් වෙනස්. පල්ලෙහා වෙනස්. මේ මෙයාලගේ ඔයගලන්ට rooms විතරක් ගන්නත් පුළුවන්. එහෙම ගන්නකොට half board, full board මේ විදිහට ගන්න පුළුවන්. එක එක categories වලට තියෙනවා. ඉතින් price range එක වෙනස් වෙනවා. ඒ කියන්නේ විලායක නැතුව නේද? ඔව් විලායකම නැතුව room එකක් විතරක් ගන්නත් පුළුවන්. day out එකට වගේ එනවා නම් එහෙම වෙන්නත් පුළුවන්. අපි දැන් ගිහලා බලමු bathroom එක. මේකෙත් මේ කබඩ් එකක් එහෙම තියෙනවා. කබඩ් එකයි dressing table එකයි. මේවට මේ අර ටිකක් පරණ විදිහට ඇන්ටික් විදිහට හදලා තියෙන්නේ නේද? එන්න අපි යන්න. bathroom එකත් මේ bathrooms ඔක්කොම එක වගේ. rooms තුනේම තියෙන bathrooms හොඳට ඉඳ තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මේ පැත්තේ shower area එක තියෙනවා. sink එක, toilet එක මේ හැමදේම තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ room එක තියෙන්නේ. දැන් ඉතින් අපිට check out වෙන්න තමයි තියෙන්නේ. අපි ඉතින් check out වෙනවා කියලා කිව්වට ඉතින් ඔන්න තාමත් ගියේ නෑ බලන්න කරන්න මොනවද කියලා. check out වෙන්න පොඩි වෙලාවක් අපිට තිබුණ හින්දා අපි ඉතින් කට්ටියත් එක්කම සින්දුවක් කියලා පොඩි ජොලියක් මෙතන වෙනම JBL එකක් එහෙමත් තියලා තියෙනවා. ඉතින් ඔයාලා එන කට්ටියත් එක්ක අපි වගේ සින්දුවක් කියලා එහෙම ජොලියක් දාන්න පුළුවන්. හරි ඉතින් එහෙනම් අපි දැන් check out වෙලා යන්න හදන්නේ. අපි මේ දවස් දෙක ඇත්තටම මාරම රිලැක්සිං විදියට ලස්සනට ෆන් එක ගෙවුවනේ. ඇත්තටම මේ හොඳටම එන්ජොයි කරා. නැටුවා. ඊ කැරම් ගැහුවා. එක එක ඇක්ටිවිටිස් මෙතන තියෙනවා. ඒ හැමදේම කරා. අලුත් එක්ස්පීරියන්ස් එකක් අපේ ලයිෆ් එකට එකතු වුණා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ මාරම දුකයි අපි ඔක්කොටම අම්මි අප්පච්චිත් මාරම ආස වුණා මේ ප්ලේස් එකට. ඉතින් හොඳට එන්ජොයි කරන්න හම්බුණා මේ පාර අපේ ට්‍රිප් එක. ඉතින් අනිවාර්යයෙන්ම මෙතන ඉන්න ස්ටාෆ් එක අය මතක් කරන්න ඕනේනේ. ඇත්තටම හරිම ෆ්‍රෙන්ඩ්ලි සුපර් සර්විස් එකක් දෙන හොඳ සර්විස් එකක් දෙන මේ හොඳ සර්විස් එකක් දුන්නා. අපි අර ජලාශයට එමත් ගියේ එයාලා තමයි ලොකු සපෝට් එකක් ලොකු සපෝට් එකක් අපිට හම්බුණා. යන්න දෙයක් නැහැ වචන නැහැ. ඒ තරමට ලොකු සර්විස් එකක් දුන්නා. යාලා ඉතින් ඒ සර්විස් එක ඔයාලට හම්බ වෙනවා අනිවාර්යෙන් මෙතනට එන්න. එන ඕනම කෙනෙකුට ඒ විදිහට හොඳ සර්විස් එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි යාළගේ කෑමත් හරිම රසයි. ඉතින් විලායක ගැන කිව්වොත් ඇත්තටම ඕනම කෙනෙකුට highly recommend කරන්න පුළුවන් සුපිරි place එකක් නේ. හැම එකම clean neat rooms උත් මාරම හොඳට තිබ්බනේ. හොඳටම තිබ්බා. හැමතැනම clean neat හොඳට යාලා හරිම පිරිසිදුයි. ලස්සන තියන් ඉන්නවා. හරිම ලස්සන තියන් ඉන්නවා. ඇවිල්ලා එන්ජොයි කරලා යන්න පුළුවන්. ඉතින් කිසිම අවුලක් නැහැ. අපිට යන්න දුකයි දැන් ඇත්තටම යන්න දුකයි. මේ තැන ඒ කියන්නේ තව එක දවසක්වත් අඩු ඉන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් අපිට ලැබුණ ටයිම් එකේ අපි උපරිම හොඳට එන්ජොයි කරා. ඔයාලත් එනවා නම් මේ තැනට ඇවිල්ලා එන්ජොයි කරලා මේ තැන තියෙන වගේ ලස්සනට තියලා යන්න. එයාට උදව් කරන්න. ඉතින් මේ විදිහට තමයි ඔන්න මේ සැරේ vlog එක අපි ඔයගලන්ට අරන් ආවේ. නපජිත් වෙනවා. එහෙනම් ඉතින් අපි ආයෙත් අලුත් ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. Thank you for watching. Bye bye. අරේ පුතා අරේ. චිරු පුතා. bye bye. Bye bye.